සැමටම සුබ වේවා. වාසනාව හා දෛවය YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාටත් ජන්මපත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ජන්මපත්‍රයට අනුව ඔයාට ලග්නයක් හිමි වෙලා තියෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනවා 2026 අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඔයාට කොහොමද? හොඳද නරකද? මොනවද වෙන්න තියෙන්නේ කියලා දැනගන්න, මේ කාරණා හරියටම දැනගන්න ඔයා කැමති ඇති. ඒ නිසාම තමයි ඔයා වාසනාව හා දෛවය YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. ඔයා හොඳින්ම දන්නවා මේ නිවැරදි අනාවැකි ඔයාට ලබා දෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සෙත් කවි විශාරද ගුප්ත විද්‍යා සූරි ලේල්වල චන්න සිරිනන්දයන් බව. එතුමන් දෙයක් කිව්වොත් ටක්කෙටම හරි, කිරිගහට ඇන්න වගේ තමයි ප්‍රතිඵලය. ඉතින් ඒ නිසාම ඒ නිවැරදි තොරතුරු දැනගත්ත හැමදෙනාම අපිට සබ්ස්ක්‍රයිබ් කරන නිසා අපේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ලක්ෂය දක්වා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අපි ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලයික් කරන්න, අපේ වැඩසටහන් වලට කමෙන්ට් කරන්න. එහෙමනම් ඉතින් ඔයා බලාගෙන ඉන්නේ ඔයාගේ ලග්නයේ තොරතුරු දැනගන්නනේ. ප්‍රමාද නොකර අපි ඔයාගේ ලග්නයේ තොරතුරු ගැන කතා කරමු. කුම්භ ලග්නයේ ඉපදිච්ච ඔයාගේ ලග්නාධිපති වන සෙනසුරු දෙවැන්නේද, ඒ වගේම චන්ද්‍රයා හතරවැන්නේද, ගුරු වක්‍ර වී පස්වැන්නේද, රාහු ලග්නස්ථානයේද, ඒ වගේම කේතු හත්වැන්නේද, රවි බුධ කුජ සිකුරු යන ග්‍රහයින් 11 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔයාට කොහොමද කියලා අපි කරුණු විමසලා බලමු. ඔයාගේ ගේ දුර කටයුතු ගැන කතා කරොත්, ඔයාගේ පෞල් ජීවිතය ගැන කතා කරොත්, ඔයාට කියන්න තියෙන්නේ මුල් කාලය නම් ඔයාට නරකයි, වසර මැද පහුණාට පස්සේ හොඳයි. ඒ කියන්නේ මේක නරක කාලයක් නෙවෙයි, මුල් කාලේ ඔයා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. වළක්ව ගන්න පුළුවන් අපල කිහිපයක් තියෙන්නේ. ඔයාට හදිසි අනතුරු විපත් ඇතිවන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔයා අවධානය යොමු කරන්න. ඒ වගේම ඔයාට සැප පහසු මතක් අඩු වෙනවා. ඔයාගේ ශරීරයේ අවලස්සන වීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔයාගේ රූප අලංකාරය ගැන, ඔයාගේ රූප ලාවන්‍ය ගැන ඔයා උනන්දුව අඩු වෙන කාලයක් මේ කාලය. ඒ වගේම අනුන්ගෙන් යැපෙන්නට පවා ඔයාට සිදුවෙන කාලයක්. ඔයාට ගව ආදී සතුන් හිටියා නම් මේ සත්තු විනාශ වෙලා යනවා. ඒ වගේම ඔබේ භාර්යාවට හෝ ස්වාමියාට, එහෙම නැත්නම් ඔබේ දරුවන්ට විපත් ඇති කරන කාලයක් මේ මුල් කාලේ. ඔයාට තැන් තැන් වල ඇවිද යන්න සිදු වෙනවා. විශේෂයෙන්ම ඔයා සෙනසුරු මහදශාවේ කෙනෙක් නම් ඔයාට මේ දේවල් අපල උපද්‍රව බවට පත් වෙනවා. එහෙම වුණොත් ඔයාට මේ දේවල් වලින් මිදෙන්නට කතරගම දෙයි හාමුදුරන්ගේ පිහිට හෝ විෂ්ණු දෙයි හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න වෙනවා. කොහොම නමුත් ඔයාට ආශ්‍රය කරන්න ලැබෙන්නේ හොඳ පුද්ගලයෝ නෙමේ, බොහොම පවිටු මිතුරන් ඔයාට ආශ්‍රයයට ලං වෙනවා. ඒ අයගේ වංචාවලට ඔයා පහසුවෙන්ම හසු වෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් සහ පුරුෂයන්ට ස්ත්‍රීන්ගේ ආශ්‍රය වැඩි වෙන කාලයක්. ඉතින් ඒ ආශ්‍රය නිසා ඔයාගේ ජීවිතයට ඇතිවන්නේ සතුටක් නෙවෙයි, අපකීර්තියක්. ඔයාට කලකෝලහලවලට මුහුණ පාන්න සිදු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධකම් නිසා ඔයාට පවුල ඇතුලේ අවුල් වියවුල් ඇති වෙනවා. අසමගිකම් ඇති වෙනවා. ඔයා ස්ත්‍රියක් නම් මේ වගේ පුරුෂයන්, ඔයා පුරුෂයෙක් නම් මේ වගේ ස්ත්‍රියන් පසුපස ගියොත්, අනියම් කම් සැප විඳින්නට ගියොත් ඔයාව අපකීර්තියට පත් වෙලා ඔයාව තත්වයෙන් තව තවත් පහළට ඇද වැටෙන කාලයක් මේ කාලය. ඒ වගේම මේ කාලය අතරතුර ඔයාගේ හිතවත් ඥාතියෙකුගේ මරණයක් පවා සිදු වෙන්නට පුළුවන්. සමහර විට මේ තත්ත්වය කොච්චරම ඛේදජනකද කියනවා නම්, ඔයා පුරුෂයෙක් නම් ඔයාගේ භාර්යාවට හෝ, ඔයා කාන්තාවක් නම් ඔයාගේ ස්වාමි පුරුෂයාට හෝ මරණයට මුහුණ පාන්නට හෝ මරණාසන්න රෝගී තත්ත්වයක් ඇති වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයන් වළකා ගැනීමට ඔයා කතරගම දෙයි හාමුදුරුවන්ගේ සහ විෂ්ණු දෙයි හාමුදුරුවන්ගේ පිහිට ලැබිය යුතුමයි. කොහොම නමුත් මුල් කාලය තුල බොහොම කල්පනාකාරීව, ඉවසීමෙන් යුතුව, වැරදි දේ සඳහා පෙළඹෙන්නේ නැතුව කාලය ගත කරොත් ඔයාට මේ දේවල් මගහරවා ගන්න පුළුවන්. අසනීප උපද්‍රව වලින් බේරෙන්නට පුළුවන්. වසර මැද භාගයේ පහුණාට පස්සේ ඔයාට
ටික ටික මේ ඔයාට ලැබෙන චෝදනා නින්දා අපහාස මේ දේවල් අඩු වෙලා හොඳ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ක්‍රමානුකූලව ඔයාට වාසනාව උදා වීගෙන එන්නට පුළුවන්. ඉන්පසුව ඔයා කරන වැඩ කටයුතු වගේම ඔයා අලුතින් ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්නටත් පුළුවන්. ඔයා සමග එදිරිවාදීව සිටි පිරිස් නැවත ඔයා සොයාගෙන ඇවිල්ලා ඔයා හා මිත්‍ර වෙන්න පුළුවන්. ඒ අයගෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාලය තුල ඔයාට ටිකක් ජීවිතේ ඉහළ තත්ත්වයකට නංවා ගන්නට හැකියාව ලැබෙනවා. ඔයාට ඇඳුම් ආයිත්තම් වගේ තෑගි භෝග ලැබෙන්න පුළුවන් මේ කාලය තුල. ඒ වගේම අනිත් අයගේ ප්‍රශංසා ලැබෙන්නටත් පුළුවන්. ඒ වගේම ඔයාගේ දරුවන් සහ ශිෂ්‍යයන් බොහොම ඉහළ තලවලට පත් වෙනවා මේ කාලය තුල. ඔයාටත් උසස් නිලතල ලැබෙන කාලයක්. ඒ නිසා මේ කාලය තුල පවුලේ අය සමග ඊටාම සුහදශීලීව ගත කරන්නට පුළුවන් වෙන කාලයක්. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා අතර තිබුණු ගැටලු निराකරණය වෙමින් කෙමින් අවුල් වියවුල් නිමා වෙමින් වාසනාව ගෙන දෙන කාලයක් බවට පත් වෙනවා. පාට යම්කිසි අසනීප තිබුණා නම් ඒ දේවල් සුව අතර හැරෙන්නටත් පුළුවන්. හැබැයි නොගැලපෙන සම්බන්ධකම් වලට පැටලීමට ගියොත් මේ වාසනාවන්ත කාලය තුලත් ඔයාට දුක් කරදර සිදු වෙන්නට පුළුවන්. සතුට පලා යන්නට පුළුවන්. කොහොම නමුත් මේ වසර මැද භාගයේ පහුණාට පස්සේ මේ උදාවන වාසනාවන්ත කාලය තුල ඉවසීමෙන් සහ දුරදිග බලා කටයුතු කළොත් ඔයාට ජීවිතයේ ඉහළ තලයකට නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා 2026 අවුරුද්ද කුම්භ ලග්නයේ ඔයාට වාසනාවන්ත අවුරුද්දක් කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා වර්ෂයේ අගභාගයේදී. ධනය කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කළොත් කුම්භ ලග්නයේ ඔයාට ධනය අතින් ඒ තරම්ම හොඳ කාලයක් නෙවෙයි 2026 වර්ෂය. ඔයාට ධන හානි වීමට ඉඩකඩ තියෙනවා. නමුත් ඔයාට අනුන්ගෙන් පවා ධනය ලැබෙන කාලයක් මේ කාලය. එහෙම ලැබුණත් ඒ ධනෙන් ඔයාට දීර්ඝ කාලයක් වැජඹීමට හෝ ඒ ධනය භුක්ති විඳීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මොකද ඔයාගේ අධික වියදම් නිෂ්ඵල දෙයට මුදල් වැය කිරීම නිසා ඔයා පරිහානියට පත් වෙනවා ආර්ථික වශයෙන්. කොහොම නමුත් ඔයාට අගහිඟකම් අවහිරකම් ඇති වෙනවා මේ මුදල් පැත්තෙන්. ඒ නිසා ඔයාට ලැබෙන්නට තියෙන ණය මුදල් ලැබෙන්නේ නැහැ. ඒ අය ඔයාගේ මග හරිනවා. ඒ නිසා බොහොම කල්පනාකාරීව වියහියදම් කළ යුතු කාලයක් මේ කාලය. ඒ වගේම ඔයාගේ රැකියාව පිළිබඳව කරුණු විමසා බැලුවොත් සාර්ථක කාලයක්. ඔයාට රැකියාවේ උසස් වීම ලැබෙන්නට පුළුවන්. ඔයාගේ ව්‍යාපාර සාර්ථක වන්නට පුළුවන්. ඒ වගේම ඔයාගේ ආදායම ඉහළ යන්නට පුළුවන්. වෙළහෙළඳාම් වලින් ඔයාට නොසිතූ ලෙස ලාභ අත්පත් වන්නට පුළුවන්. කොහොම නමුත් ඔයාට මුදල් ලැබීම පැත්තෙන් ඉතාමත් හොඳයි. ඔයාට ටික ලැබෙන්න තියෙන මුදල් පවා එකවර ලැබෙන කාලයක්. ඉතින් නමුත් ඔයාගේ ධනය අර පිරිමැස්මක් නැතුව වියදම් කරන නිසා ඔයාට මේ ධනය රැක ගැනීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ කියලා අපි කලින් මතක් කරා. ඒ නිසා ඔයාට මේ ලැබෙන ධනය බොහොම කල්පනාකාරීව වියදම් කරන්නට කියලා අපි ඔයාට මතක් කරනවා. අපි අධ්‍යාපනය කියන කාරණයට අවධානය යොමු කරමු. අධ්‍යාපනය තුළ ඔයාට බොහොම හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඔයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊට සියුම් දේ වුණත් ඔයාට හොඳින් ඉගෙන ගන්නට අවබෝධ කරගන්නට ඥානය ලැබෙනවා. ඒ වගේම ඔයා සෞන්දර්යයට ප්‍රිය කරන කෙනෙක් නම් කලාවට ප්‍රිය කරන කෙනෙක් නම් ඒ දේවල් වලින් ඔයාට තෘප්තිය සහ සන්තෝෂය ලැබෙනවා. වගේම ඔයාට කාර්මික අංශ වලින්ද ඉහළට යන්නට පුළුවන්. ඒ නිසා කලා කටයුතු වේවා මේ කාර්මික කටයුතු වේවා කෙසේ වෙතත් ඔයා හදාරන ශිල්ප ඊටාම මනවින් හදාරා එයින් හොඳ ප්‍රතිඵල අත් කරගන්නට ඔයාට ඉඩ ලැබෙන කාලයක් මේ කාලය. ඔයාගේ සෞඛ්‍ය පැත්ත ගැන විමසා බලමු. ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි. ශරීරයේ දුර්වලතා ඇති වෙනවා. ඒ වගේම අසනීප වැළඳෙන්නට හේතු වෙනවා. දත් රෝග විශේෂයෙන්ම ඇති වෙන්නට පුළුවන්. දත් සෙලවීම, දත් මුල් දියවීම වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම ඔයාගේ අක්ෂි ආබාධ, ඒ කියන්නේ ඔයාගේ ඇසේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උදරයේ ආබාධ ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය අතින් ඔයාට ටිකක් අවාසනාවන්ත කාලයක් මේ කාලේ. මා පෙර කීවා වගේ හදිසි අනතුරු වලින් ඔයාට තුවාල ලබන්නටත් පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ඔයාගේ ආහාර රටාව වුවත් ඔයාගේ ශරීර සෞඛ්‍ය ඇතිවෙන ආකාරයෙන් ඒ දේවල් සකස් කරගන්න. ඒ ආකාරයට කටයුතු කළොත් ඔයාට ඔයාගේ ශරීර සෞඛ්‍ය යම් තරමකට වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
2026 අවුරුද්දේ කුම්භ ලග්නයේ ඔයාට ශුභ දවස් මොනවද කියලා අපි විමසා බලමු. ඔයාට ශුභ දවස් හැටියට සඳහන් කරන්න පුළුවන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. යම් කිසි ඔයාගේ ජීවිතේ ඊටාම වැදගත් කමක් අත්පත් කර දෙන කටයුත්තක් ආරම්භ කරනවා නම්, ඔයා වැදගත් ගමනක් බිමනක් යනවා නම්, ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්, ඔයාට ඒ සඳහා හොඳම දවස් 4 වන්නේ 2026 අවුරුද්දේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා කියන දිනයන්. ඒ වගේම ඔයාගේ ශුභ අංක බවට පත් වෙනවා අංක 3, අංක 8 සහ අංක 9. 2026 අවුරුද්දේ කුම්භ ලග්න හිමියන්ට ශුභ අංක බවට පත් වෙන්නේ අංක 3, අංක 8 සහ අංක 9. ඔයාගේ එදිනදා ජීවිතයේ වාසනාවන්ත අවස්ථාවලදී මේ අංක භාවිතා කරන්න. ලොතරැයියක් මිලදී ගත්තත් මේ අංක ගැන ඔයා විමසිලිමත් වන්න. ඒ වගේම ඔයාට වාසනාව අත්පත් කර දෙන ශුභ වර්ණයන් හැටියට සඳහන් කරන්න පුළුවන් රතු සහ නිල් කියන වර්ණ යුගලය. ඉතින් 2026 අවුරුද්දේ කුම්භ ලග්නයේ හිමියන්ට රතු සහ නිල් පැහැය ශුභ වර්ණයන් බවට පත් වෙනවා. ඒ වගේම ඔයාට ශුභ මාණික්‍ය හැටියට සඳහන් කරන්න පුළුවන් කාක නිල කියන මණික් විශේෂය. බොහෝ දෙනෙක් හොඳින් දන්නා හඳුනන මාණික්‍යයක් මේ කාක නිල කියන මාණික්කය. ඉතින් ඔයා පෙන්ඩනයක් පළඳිනවා නම්, හුදුවක් පළඳිනවා නම් මේ කාක නිලක් සවි කරගත්තොත් ඔයාට අපල උපද්‍රව වලින් මිදීමට බෙහෙවින්ම ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඔයාට විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ සහ කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලබා ගන්න උවමනා නම් උන්වහන්සේලා වෙනුවෙන් සුගෑන සෙත් කවි සහ දේව කන්නලව් වාසනාව සහ දෛවයේ නාලිකාව තුළ පවතිනවා. එහි ලින්ක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සටහන් කර තිබෙන නිසා ඔයාට පහසුවෙන්ම ඒවා ශ්‍රවණය කිරීමෙන් මේ අපල උපද්‍රව දුරු කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ලග්නයටම සුගෑන සෙත් කවියක් අප නාලිකාවේ පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ සෙත් කවිය ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. එහි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන්ව තිබෙනවා. ඔබට පහසුවෙන්ම ඒ සෙත් කවිය ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් සමහරු අහනවා මේ සෙත් කවිය අපි ශ්‍රවණය කළා තිබෙනවා, අලුත් සෙත් කවියක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඉපැරණි ගාථා රත්නයන් වෙනස් කරන්නේ නැහැ. ඔබ තවමත් ශ්‍රවණය කරනවා නේද ඉපැරණි ගාථා රත්නයන්? එයින් ඔබට ලැබෙන ආශිර්වාදයේ කිසිදා වෙනස් වන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයටම ප්‍රබල අක්ෂර භාවිතා කරලා ඝන පීඨවල නිර්මාණය කරලා තිබෙන මෙම සෙත් කවි ලේල්වල චන්න සිරිනන්දයන් නිර්මාණය කරලා තිබෙන්නේ ඔබට ජීවිත කාලයේ පමණක් නොවේ, අවුරුදු 100,000 ගණනක් ගියත් මේ විශ්වය තුල මේ සෙත් කවිය සුගයනවා නම් ඔබගේ ලග්නයට සෙත ආශිර්වාදය ලැබෙන ආකාරයටයි. ඒ නිසා මේ සෙත් කවිය ඔබට භාවිතා කරන තරමට තමයි ඔබට ප්‍රතිඵල අත් වෙන්නේ. ඉතින් අපි ඔයාගේ ලග්නය ගැන කිව්වා, ඔයාට 2026 අවුරුද්ද කොහොමද කියලා කිව්වා. ඉතින් මේ කාරණේ මෙතනින් අවසන් කළාට ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ දරු දැරියෝ අධ්‍යාපනය ලබනවා නම්, ඒ වගේම ඔයාගේ රැකියා ව්‍යාපාර දියුණු කරගන්න ඕනේ නම්, ඔයාට ලෙඩ රෝග සුවපත් කරගන්න ඕනේ නම්, ඒ වගේම යාන වාහන ධන ධාන්‍ය ලබා ගන්නට ඕනේ නම්, මේ හැම දෙයකටම ඔයාට ආශිර්වාද කරන සෙත් කවි සහ දේව කන්නලව් රාශියක් වාසනාව සහ දෛවයේ නාලිකාව තුල පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ නාලිකාව තුල මේ කවි ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. ජ්‍යොතිෂය නාලිකා අතර ප්‍රමුඛතම ජ්‍යොතිෂය නාලිකාව වන වාසනාව සහ දෛවය හැමදාම ඔයා එක්ක ඉන්නවා. ඔයාට වාසනාව උදා කර දෙනවා, ඔයාට ජයග්‍රහණ අත්පත් කර දෙනවා කියන කාරණේ අපි ඊටාම සතුටින් මතක් කරමින් ඔබෙන් අපි සමුගන්නවා. ඔබ හැමදෙනාට ජය වේවා.